Hi guys, welcome to our YouTube channel. ඔන්න ඉතින් අපේ 4th vlog එක තමයි මේ යන්නේ. අපේ ආයු පැටියා මේ නටනට මග බලන් ඉන්නේ ලොකු අම්මිලා එනකම්. ඒ අතරට අපි දෙන ඉතින් TikTok එකකුත් කරා. අවුරුදු දවස් ඉවර වෙන්නත් ළඟ නිසා අපේ අක්කිලා ආවා. එයාලගේ අවුරුදු ට්‍රිප් එක අපේ දිහා ලොකු අක්කිලා ආපු ගමන් අපි දවල්ට කාලා එහෙම බීච් එකට තමයි ගියේ. බලන්නකො ලොකු අම්මතේ ඊනාවේ යන ලස්සන ආදි පුතාටයි නිතුටයි බීච් එකට යන තරම් නම් සතුටක් කොහෙවත් නැහැ මන් දන්න තරමින්. අපි බීච් එකට යන අතරතුර අපිට අමුත්තෙකුත් මුණ ගැහුණා. ලොකු කබරේ බලන්නකෝ උගේ ලොකු. අපි චන්ඩිය නම් හොඳටම බය වෙලා. නෙතු නම් දැන් මං ගානට මුස ගිහිල්ලා ළමයි ලොකු වෙන ඉක්මන බලන්නකො නේද? ඔන්න ඉතින් අපි අපේ බීච් එකට ආවා. අපි එද්දිත් 11ට විතර ඇති. ඒත් පුදුම අවුසරක් තියෙන්නේ මාරම අවුසරයි. සෙනගත් ගොඩක් හිටියා. ඔන්න ඉතින් ආපු ගමන් අයියයි අක්කයි දෙන්නම වතුරේ නංගිටත් මේ යන්න ඕනි වෙලා තමයි මෙච්චර නටන්නේ. අපේ ආයු බබාට හෙම්බිරිස්සාව වගේ ටිකක් තිබ්බ නිසා වැඩි වතුරට දැම්මේ නෑ ඉතින්. ලොකු අම්මිගේ වැඩේ ඕක තමයි ඉතින්. ආයෝ වඩාගෙන ඉන්න එක. අපි අවුව සැර නිසා ගෙදර යන තමයි මේ හදන්නේ. අපි තව ගමනක් යනවා. ඒ නිසාද ගොඩක් බීච් එකේ ඉන්න ටයිම් මදි. බලන්නකෝ අපේ ස්පයිඩර්මෑන් ආයෙම ඇඟේ වැලිදාගෙන. ඔන්න ඉතින් ගෙදර ඇවිල්ලා වොෂ් දාලා හිමින් අපි ඊළඟ ගමනට යන්න ලෑස්ති වුණා. ඒ අතරේ බලන්නකෝ ආදි අයියයි නංගි දෙන්නම ඩාන්ස් කරනවා. ඔන්න ඉතින් අපි ලෑස්ති වෙලා අපේ ඊළඟ ගමන යන ගමන් තමයි මේ ඉන්නේ. අපි දෙගොල්ලක් ඉන්න නිසා පික්මී දෙකක් දාගෙන අපි දැන් මේ රේල්වේ ස්ටේෂන් එකට යන ගමන් තමයි ඉන්නේ. එතුවක්කිත් අපිත් එක්ක යනවා. ඔන්න ඒ අතරේ ලොකු අම්මිලා අපිව පාස් කරගෙන ගියා. කියන්න අමතක වුණානේ අපි මේ යන්නේ කොහෙද කියලා. අපි යන්නේ බෙලියත්තට. අපේ අක්කිගේ බබාලා දෙන්නම තවම ඒ කියන්නේ මේ වෙනකන් ට්‍රේන් එකක ගිහිලා නැහැ. ඒ නිසා ඒ දෙන්නට යන්න ආසයි කියලා කියපු නිසා අපි තීරණය කළා. හස්බන්ඩ් තීරණය කරා එයාලව පොඩි ට්‍රේන් රයිඩ් එකක් එක්කගෙන යන්න. විනාඩි 45ක විතර දුරක් තමයි තියෙන්නේ. මාතර ඉඳලා බෙලියත්තර තමයි අපි දැන් මේ යන්න හදන්නේ. ට්‍රේන් එක තියෙන්නේ නම් 2:05ට. අපි මේ දුවගෙන යනවා ඉතින් ෂීට් අල්ලගන්න. බලන්නකෝ අපේ ස්ටේෂන් එක කොච්චර ලස්සනද කියලා. අපිටම කියලා තනි පෙට්ටියක්ම ලැබුණ හිතේ හැටියට යන්න. අපි හිතුවට සෙනඟ ගොඩක් ඉඳී කියලා කවුරුත් එච්චර හිටියේ නැහැ. අපේ ආයුගෙත් ෆස්ට් එක්ස්පීරියන්ස් එක නිසා එයාටත් මාරම හැපි. පේනවනේ එක තැනක ඉන්නේ නැහැ. එහාට දුවනවා මෙහාට දුවනවා. ආදි අයියගේ නිතුවක්ගේ ෆස්ට් එක්ස්පීරියන්ස් එක නිසා ඉතින් මං හිතනවා එයාලා දෙන්න ගොඩක් හොඳට එන්ජොයි කරයි කියලා. පේනවනේ ඉතින් අපේ දඟමල්ල කොහෙ ගියත් දඟේ නම් අඩුවක් නැහැ.
ඔන්න ඉතින් අපේ ට්‍රේන් එක යන්න පටන් ගත්තා. බලන්නකො තුන්දෙනාගේ මුණුවල තියෙන සතුට. ඔයාලා දිගටම බලාගෙන ඉන්නකෝ මාරම ලස්සන පරිසරයක් තමයි මේ ගම දිගටම තියෙන්නේ. ඔන්න ඒ පාර අපේ අය ලොකු අම්මිය අතට ගිහිල්ලා යන අතරමඟ ලොකු බිංගයක් අහුණා. අපේ ආයෙ නම් හොඳටම බය වුණා. බිංගෙන් එළියට එනකම් මගේ තුරුලට වෙලා තමයි හිටියේ කුරුළු පැටියෙක් වගේ. අයියයි අක්කයි නම් ඒකෙන් මාරම විදියට එන්ජොයි කරා. ඒ අතරට අපේ හස්බන්ඩ්නුත් එන්ජොයි කරනවා. පොඩි ළමෙක් වගේ යන්නේ. ඔන්න ඉතින් අපි බෙලියත්ත ස්ටේෂන් එකට ආවා. මේ කරන්නේ එන්ජින් එක ගලවලා මාරු කරන එක. ඒ කියන්නේ මේ ට්‍රේන් එකම තමයි ආයෙම මාතරට යන්නේ. ඒ නිසා එන්ජින් එකේ පැති දෙක මාරු කළා. බලන්නකෝ අපේ හස්බන්ඩ් ගන්න ආතල් එක. ඔන්න ඉතින් මෙයාලට චූටි බඩගින්නක් ඇවිත් අපි එතනින් ෂෝට් ඊට්ස් කාලා එහෙම ආයෙම ට්‍රේන් එකට නැග්ගා. චූටි ළමයිනේ ඉතින් දන්නේ නැද්ද යන තවන කෑම තමයි. අර ඇතින් පේන්නේ වැවුරු කන්නල පන්සලේ බුදු පිළිමය. පේනවනේ අයියයි නංගි දෙන්නම තරඟට හූ කියනවා. බලන්නකෝ කොළඹ කොළ පාටට මේ පරිසරයේ තියෙන ලස්සන. ඔන්න ඉතින් අපි අපේ ගමන ඉවර වෙන්න ළඟයි දැන්. ආව වගේම වේගෙන් දැන් ඉතින් ගෙදර යන තමයි තියෙන්නේ. ඔන්න අපි මාතරට ආවා. අපේ චූටි ට්‍රිප් එක ඉවරයි. ඇත්තටම මේ පැය දෙක තුන මාරම විදියට එන්ජොයි කරා. මාරම හැපි ඔක්කොටම. එහෙනම් ඉතින් අපි මේ වගේම ලස්සන වීඩියෝ එකකින් ආයෙ මෙන්නම්. මතක ඇතිව ලයික් කරන්න, කමෙන්ට් කරන්න. අපේ වීඩියෝස් දිගටම බලන්න අපිව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. එහෙනම් හැමෝටම bye. Thanks for watching.